ඒකේ තිබ්බු ඩිම්බ. ඊට පස්සේ අපිට මෙහෙම ඩිම්බ කෝෂයයි බීජයි ඩිම්බ කෝෂ ආවරණයයි ඔක්කොම ටික කන්න පුළුවන්. හැබැයි මණිපත්‍ර කන්න එපා. මණිපත්‍ර රහ නැහැ. හරි. හරි. නයිස්. එන්න. වඩා කරපු රසායනික ශක්තිය තමයි මොකේ තියෙනද? ඇපල් ගෙඩියක එහෙම තියෙන්නේ. අර උඹලා ඇහුවා නේද අර එනවුස් කරපු වීඩියෝ එකේ ඉතුරු ඇපල් කෑල්ල කෝ කියලා. ඒක මේ පාඩමට ඕන හින්දා මම තියාගෙන හිටියා. මේ තියෙන්නේ අර එනවුස් කරපු වීඩියෝ අර මේ පෝස්ට් එකේ තිබු ඉතුරු ඇපල් කෑල්ල. හරි. ඊට පස්සේ ගන්න මෙහෙම එකක්. දැන් මේ ශක්තිය ගබඩා වෙලානේ තියෙන්නේ. කාබෝහයිඩ්‍රේට් අනේ කාබනික සංයෝග ගබඩා වෙච්ච ශක්තිය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි මේක කනවා. කාලේ වටනකම් පොඩ ඉන්නවා. ඒ ඇපල් කෑල්ලට වෙච්ච එක ඔන්න ඕක. හරි. දැන් ඒකට එක වෙලා ඉවරයි. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් වෙච්ච දේ දැක්කා. ඒක වඩා වෙච්ච රසායනික ශක්තිය අපි ලබා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔබ ජීර්ණය කරලා ඉවර වෙලා ඊළඟට අපි මොකද කරන්නේ? අපේ සෛල ඇතුළට මේකේ තියෙන ග්ලූකෝස් ටික ජීර්ණය කරලා අරගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ශක්තිය අරගෙන සෛලීය ශ්වසනය නමින් හැඳින්වෙන ක්‍රියාවලිය කරනවා.